මේ ප්‍රශ්නෙන් අහන්නේ ඇගිරිකස් කියලා දීලා එයාගෙන තමයි අහන්නේ. ඇගිරිකස් කියන්නේ බැසිඩියම් මයිකෝටා. එතකොට පළවෙනි ප්‍රකාශයෙන් තියෙන්නේ අලිංගික ප්‍රජනක ව්‍යුහ කලාතුරකින් දරයි කියලා. ඒක හරි. මොකද මෙතන දීලා තියෙනවා බැසිඩියම් මයිකෝටා යටතේ දීලා තියෙනවා අලිංගික ප්‍රජනනයේ සුලභ නොවේ කියලා. සුලභ නොවේ කිව්වහම අලිංගික ප්‍රජනක ව්‍යුහ කලාතුරකින් දකි කියන එක හරි. සුලභ නැහැ, කලාතුරකින් තමයි තියෙන්නේ. ඊට පස්සේ දෙවනි ප්‍රකාශයේ භෞමික සහ ජලජ වේ කියලා ඒක තනිකරම වැරදි. විශේෂ ප්‍රකාශයක් තියෙනවා. බැසිඩියම් මයිකෝටා ඉන්නේ භෞමිකව විතරයි. අනිත් හැමෝම භෞමික සහ ජලජ පරිසරවල හිටියා. හැබැයි බැසිඩියම් මයිකෝටා හිටියේ මේ භෞමිකව විතරයි. ඒ නිසා ඒක වැරදි. පළවෙනි ප්‍රකාශය තමයි ඒතකොට හරි. අපි අනිත් ඒවා නිකන් බලමු. අස්ක බීජාණු 8ක් නිපදවයි ඒක වැරදි. මොකද බැසිඩියම් මයිකෝටා ලිංගික ප්‍රජනනය නිපදවන්නේ බැසිඩි බීජාණු. ඊට පස්සේ හතරවෙනි ප්‍රකාශය අන්තර්ජන්‍ය බැසිඩි බීජාණු නිපදවයි කියලා. ඒකත් වැරදි. බහිර්ජන්‍ය බැසිඩි බීජාණු තමයි නිපදවන්නේ. පස්වෙනි ප්‍රකාශයෙන් තියෙනවා ඒකන්‍යෂ්ටික දිලීර ජාලයේ ජීවන චක්‍රය ප්‍රමුඛයි කියලා. මෙහාලගේ දිලීර සූත්‍රිකාවල බහුසෛලික සාවාර ඒ වගේම විශේෂ දෙයක් තියෙනවා. ද්වින්‍යෂ්ටික එක තමයි ප්‍රමුඛ වෙන්නේ. එතකොට ඒකන්‍යෂ්ටික නෙමෙයි. ද්වින්‍යෂ්ටික දිලීර ජාලය තමයි ජීවන චක්‍රයේ ප්‍රමුඛ වෙන්නේ. එතකොට උත්තරේ පළවෙනි ප්‍රකාශය.